ජනාධිපතිවරණයට පෙර අපේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් 35000කට වත්මන් ජනාධිපතිවරයා පැහැදිලි පොරොන්දුවක් ලබා දුන්නා. බලයට ආ විගසම 35000ක් උපාධිධාරීන්ට රැකී රක්ෂා ලබා දෙනවා කියන ප්‍රකාශය ඉදිරිපත් කළා. බලය ලැබූ විගසම එය වහාම ක්‍රියාත්මක කරනවා කියන පොරොන්දුව ප්‍රකාශයට පත් කරා පමණක් නෙවෙයි තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොහොසත් රටක් ලස්සන ජීවිත තුල ඉතාමත්ම පැහැදිලිව 72 වෙනි පිටුවේ සඳහන් වෙනවා. උපාධිධාරීන් 20000කට ගුරු වෘත්තියේ රැකියා, විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත උපාධිධාරීන් 3000කට ඒ ශාස්ත්‍රීය රැකියා, STEM නොවන උපාධිධාරීන් 9000කට තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රීය රැකියා, ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, විදේශ සේවා සංචාරක කර්මාන්තයට තවත් රැකියා 3000. මුළු මනින්ම රැකියා විරහිත උපාධිධාරීන් 35000කට රැකියා දීමේ පොරොන්දුව අද වත්මන් ජනාධිපතිවරයා වත්මන් රජය පිටම ආයවැය දෙකකදී අමතක කරලා තිබෙනවා. අපි අහන්න කැමති ජනාධිපතිවරයාගේ ඇයි මේ වගේ උපාධිධාරීන්ව රැවට්ටුවේ? ඇයි මේ වගේ අමූලික පට්ටපල් බොරු කිව්වේ? ඇයි මේ රැකියා විරහිත උපාධිධාරීන්ව ඇන්දෙව්වේ? ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රශ්න කරනකොට කිව්වා මහමැතිවරණයෙන් පසුව රැකී රක්ෂා ලබා දෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් රජයේ ප්‍රබලින්ට දුරකථන ඇමතුම් දෙනකොට අනේ පොඩ්ඩක් ඉන්න මේ ඇමතිකම බාරගත්තන් පස්සේ වැඩේ කරන්නම් කියන ප්‍රකාශය කරා. මේ හැම දෙයකම වීඩියෝ දර්ශන හඬපට දුරකථන ඇමතුම් හඬපට මේ සියල්ලක්ම තිබෙනවා. මේ කාරණාව ඉදිරිපත් කරන්නේ සාක්ෂි සහිතව. උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය උපයෝගී කරගෙන දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධාන හැදුවා. ඒ දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධාන හදපු ප්‍රධානීන් කීප දෙනෙකුට පත්වීම් ලබා දීලා රැකියා විරහිත උපාධිධාරීන් 35000ම මේ රජය අමතක කරලා තිබෙනවා. නැවතත් වරක් මම අහන්නට කැමතියි. ඇයි ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය මේ රැකියා විරහිත උපාධිධාරීන්ට මේ අසාධාරණය කරන්නේ? ඇයි පිටම මේ රැවටිලිකාර දේශපාලනය ක්‍රියාත්මක කරන්නේ? අපිට ඇහුණා අයවැය කතාවේදී මහා මහන්තත්කමකින් මේ රටේ උපාධිධාරීන්ව ආමන්ත්‍රණය කර. අගමැතිවරයා අමාත්‍ය සටහනක් තුලින් පැහැදිලිවම කියලා තිබෙනවා 52000ක් ඇබෑරතු තිබෙනවා රාජ්‍ය සේවය තුල උපාධිධාරීන්. ඒක ලිඛිතවම තිබෙනවා. එසේ තිබියදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ කරපිටින් ජනාධිපතිකම, අගමැතිකම, මැති ඇමතිකම් ලබාගත්තු මේ කණ්ඩායම ඇයි මේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ දුක් ගැනවිල්ල පැත්තකට වීසි කරලා තිබෙන්නේ? ඇයි එයාගේ ඉල්ලීම් නොසලකා හරින්නේ? ඛේදනීයයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කරන්නේ මේ රට රැකියා විරහිත උපාධිධාරීන් මානසික ක්‍රූරත්වයකට ලක් කිරීමයි. කරුණාකරලා එහෙම කරන්නට එපා. අපේ රටේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකී රක්ෂා ලබා දීම තවමත් ප්‍රමාද නැහැ. විපක්ෂය අපි සියලු දෙනා අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා. අමතර ප්‍රතිපාදනයක් එකතු කිරීමට අවශ්‍ය සප්ලිමෙන්ටරි එස්ටිමේට්ස් වලට අපේ සහයෝගය ලබා දෙන්න. පරිපූර්ණක ඇස්තමේන්තු වලට අපේ සහයෝගය ලබා දෙන්න. කරුණා කරලා තවදුරටත් රැකියා විරහිත උපාධිධාරීන් මේ මානසික ක්‍රූරත්වයට ලක් කරන්නේ නැතුව මේ ඉදිරිපත් කරපු හිස් අයවැයට යම් ශක්තියක් ලබා දීමේ අරමුණින් හෝ මේ උපාධිධාරීන්ට රැකී රක්ෂා ලබා දීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කරන්නට අයවැය ප්‍රතිපාදන වෙන් කරන්න පරිපූර්ණක ඇස්තමේන්තු හරහා අපි සියලු දෙනාගේම සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙන්නට අපි සූදානම්. ජනාධිපතිතුමනි, කරුණාකරලා බොරු කරන්න එපා, රවට්ටන්න එපා, අන්දවන්න එපා. මැතිවරණ 3ක් පුරාවට ඔබගේ මුවින් පිටවුණු ඒ දැවැන්ත පොරොන්දුව, මේ අහිංසක තරුණ තරුණියන්ගේ බලාපොරොත්තුව, අභිලාෂය ඒක ඉෂ්ට කරන්න. ඒක සුම් කරන්න එපා. මේ මානසික ක්‍රූරත්වයට තවදුරටත් උපාධිධාරීන්ව ලක් කිරීමෙන් වැළකී සිටින්න. ඒ අය බලාපොරොත්තු වෙන රැකී රක්ෂා ටික ලබා දෙන්නට කටයුතු කරන්න. ඒක ඔබේ යුතුයකමයි. ඒක ඔබේ වගකීමයි. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.